හායි ළමයි කොහොමද? මේ දවස්වල වයිරල් යනව නේද පින්ඩ තෙල් එක අපේ රූපේ උපවත් කරන්න හොඳයි කියලා. අපි බලමුද ඒක කොහොමද වෙන්නේ කියලා. ඒ කියන්නේ මේ පින්ඩ තෙල් මොනවාද කොහොමද හදලා තියෙන්නේ? ඇයි මෙච්චර අපේ මූණට මේක සමට අවශ්‍ය? මෙන්න මේ පින්ඩ තෙල් එක හදලා තියෙන්නේ වැල් මී ඉරමුසු වැල් මදට මී ඉටි තල තෙල් කියන දේවල් වලින්. ඉතින් මේ ඖෂධ ඇත්තටම අපේ සමට හොඳයි කියලා ඔයාලට තේරෙනවනේ. ඉතින් මෙන්න මේ ටිකෙන් අපේ මූණ එතකොට අපේ සම දීප්තිමත් වෙන්නේ පැහැපත් වෙන්නේ මෙන්න මෙහෙමයි. සමේ රළු බව එතකොට වියලි බව නැති කරන්න තල තෙල් මී ඉටි තියෙන නිසා ඒ දෙකෙන් අපේ තියෙන සමේ තියෙන අර වියලි බව නැති වෙලා මෘදු බවට හැරෙනවා. ඉතින් ඒ කියන්නේ අනිවාර්යෙන් අපේ සම නිරෝගී වෙලා හොඳ පැහැපත් වෙනුමක් ලැබෙනවා කියන එක. ඒ වගේම තමයි සමේ පැහැය ඒකාකාරීව තියාගන්න පින්ඩ තෙල් ඇත්තටම ලොකු රුකුලක් වෙනවා. ඇයි දන්නවද? වැල් මදට සහ වැල්මි මේ ඖෂධ දෙකෙන් සමේ වර්ණය ගොඩාක් දියුණු කරනවා. ඒ වගේම තමයි ලේ පිරිසිදු කරනවා, ලේ ගමනාගමනය ඉක්මන් කරනවා. ඉතින් ඒක නිසා මෙන්න මේ දෙකෙන් වගේම වාගේ සම ලප කැලලව පැහැ තියෙනවා නම් ලප කැලල් නැති වෙලා සම දීප්තිමත් වෙනුමක් ඉක්මනින්ම ලබා දෙනවා. හරි ළමයි එහෙනම් අපි බලමු. මම දැන් මේ ඇලෝ ජෙල් එකක් අතේ තියාගෙන ඉන්නවනේ ඔයාලා බලනවා ඇති ඇයි මේ කියලා. ඉතින් මෙන්න මේක තමයි පුංචි සීක්‍රට් එක. හැබැයි මේක පුංචි වට පුංචි නෑ. අපේ සමට ලොකු උදව්වක් වෙනවා මෙන්න මේ දෙකෙන් සම පැහැපත් කරගන්න ඒකාකාරී පෙනුමක් හැමදාම සම ඒ කියන්නේ අර බ්ලීචින් ක්‍රීම් ගාලා සුදු වෙනවා වගේ නෙමෙයි. ස්වභාවිකව සමේ පැහැපත් බව ලබා ගන්නවා කියන්නේ වෙනම දෙයක්. ඇත්තටම අපි කැමති නේද අර බ්ලීචින් ක්‍රීම් ගාලා රසායනික ද්‍රව්‍ය දාපු දේවල් වලින් ඈත් වෙලා ස්වභාවිකව ලස්සන වෙන්න පුළුවන් ක්‍රම. ඇත්තටම ස්වභාවිකව ලස්සන වෙන්න පුළුවන් ක්‍රම ඕන තරම් තියෙනවා. හරි එහෙනම් අපි දැන් මොකද කරන්නේ? මේ මොකද්ද මේ කරන්නේ කියලා ඔයා බලන් ඉන්න. මුලින්ම ඇලෝ ජෙල් එකෙන් ඔයාගේ බෙල්ලටයි මූණටයි අවශ්‍ය ප්‍රමාණයට ගන්න. ඊට පස්සේ ඒකටම පින්ඩ තෙල් බිංදු 2ක් වගේ එකතු කරලා හොඳට මේක මික්ස් කරන්න. මික්ස් කරලා මේක මික්ස් කරාට පස්සේ ඔයාගේ බෙල්ලටයි මූණටයි මේක ඇප්ලයි කරලා විනාඩි 5ක් විතර හිමීට මසාජ් කරන්න. කලබල නැතුව හිමීට මසාජ් කරලා විනාඩි 20ක් තියන්න. අමතක කරන්න එපා මේක රාත්‍රී සත්කාරයක්. මොකද මේක ඔයිල් එකක්නේ. ඒ වගේ දේවල් අපි සාමාන්‍ය දවල් හිරු එළිය තියෙන වෙලාවට කරන්නේ නැහැ. ඉතින් මේක රාත්‍රියේ නිදාගන්න විනාඩි පැය භාගයකට විතර කලින් මේක කරන්න ගන්න. විනාඩි 5ක් විතර මේක ඔයාගේ බෙල්ලේ ඔයාගේ මූණේ හිමීට ගාන ගමන් මසාජ් කරන්න. රවුම් වක්‍රාකාර විදිහට මසාජ් කරලා විනාඩි 20ක් විතර තියලා මේක සෝදලා යවන්න පුළුවන්. මතක තියාගන්න ඔයාට ඔයිලි ස්කින් එකක් නම් තියෙන්නේ අනිවාර්යයෙන්ම ෆේස් වොෂ් එකක් පාවිච්චි කරන්න. නැත්තම් නෝමලි ස්කින් එකක් තියෙනවා නම් නිකන් සෝදලා යවන්න පුළුවන්. ඔයා මේක කරලා බලන්න මාසයක්. ඔයාට එතකොට තේරෙයි මේකෙන් කොච්චර හොඳ රිසල්ට් එකක් වගේ මූණට බෙල්ලට තියෙනවද කියලා. අර නිකන් මැරුණ සම වගේ නිකන් කිසිම දීප්තිමත් බවක් නැහැ වගේ තියෙන පෙනුම නැති වෙලා සුන්දර පෙනුමක් මූණට හම්බ වෙයි. වයසට අනේක පාලනය වෙනවා. එතකොට මූණ ඒකාකාරීව පැහැපත් වෙනවා. ඉතින් මේ වගේ තව රහස් දැනගන්න අනිවාර්යෙන් මාත් එක්ක එකතු වෙලා ඉන්න. මගේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න. අපි බලමු ගෙදර ඉඳන්ම ස්වභාවික ක්‍රමවලින්. සාමාන්‍ය සැලොන් එකකට යන්න වෙලාවක් නැති. ඒ වගේම චූටි බබාලත් එක්ක ගොඩාක් රසායනික දේවල් දාපු දේවල් පාවිච්චි කරන්න බෑනේ. ඉතින් ඒ වගේ එහෙමයි කියලා ඉතින් අපි මූණ ගැන, අපේ ඇඟ ගැන, අපේ සුන්දරත්වය ගැන හිතන එක නවත්තන්න බෑනේ. අන්න ඒ වගේ අම්මලාට චූටි බබාලා ඉන්න අම්මලාට එයාලා වෙනුවෙන්ම තමයි මේ YouTube channel එක කරන්නේ. ඉතින් මාත් එක්ක හැමදාම එකතු වෙලා ඉන්න. මේ පින්ඩ තෙල් එකෙන් කරන්න පුළුවන් දේවල් ගොඩාක් තව තියෙනවා. කකුල් දෙකට, අත් දෙකට, එතකොට මුළු ඇඟටම මේ පින්ඩ තෙල් එකෙන් කොහොමද සම පැහැපත් කරගන්නේ කියලා මම ඉදිරියට කියන්නම්. දිගටම මගේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න, මාව subscribe කරන්න. මේ වගේ වටින වීඩියෝ, ඒ කියන්නේ අපේ සමට ස්වභාවික සත්කාර මම දිගටම අරගෙන එනවා. ඒ වගේම හිසකෙස් වලට අනිවාර්යයෙන්ම හිසකෙස් ගැනත් බලනවා. මාත් එක්ක එකතු වෙන්න දිගටම අපි මේ ගැන අද ඉඳන් කතා කරමු. ඒ වගේම තමයි තව දෙයක් කියන්න ඕන. අපි ස්වභාවික සත්කාර කරනවා නම් අනිවාර්යෙන් ඒක ප්‍රතිඵල 100% විශ්වාසයි ෂුවර්. ඉතින් ඒක නිසා ඔයා මුලින්ම ඉවසීම කියන දේ තියාගන්න ඕන. මොකද බ්ලීචින් ක්‍රීම් එකක් ගාලා වගේ අද ගාලා හෙට වෙනකොට සුදු වෙන්නේ නැහැ. සම පැහැපත් වෙන්නෙත් නැහැ.
ඒක ඒකාකාරීව ඒ කියන්නේ හරියට සතියට 3 පාරක් මේ සත්කාරය කරන්න. ඒ වගේ සතියට 3 පාරක් කරලා මාසෙට ඒ අවශ්‍ය දින ගාන කරලා ඔයා බලන්න හරියට මාසයක් මේක ඉවසීමෙන් කරන්න හිමීට මූණ මසාජ් කරන්න. මේ දේවල් හරියට කරොත් අනිවාර්යෙන් ඔයාලට මේකෙන් රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඒක විශ්වාසයෙන් මම කියනවා. ඉතින් ඉවසීම තියාගන්න ඕනම දෙයකට ඉවසීම තියාගත්තොත් දිනන්න පුළුවන්.